නෙත්මිට කවින්න සම්පූර්ණයෙන්ම අමතක වෙලා. ඇය ඉන්නේ රෝහලේ සුවපහසු කාමරයක. කවින් හැමදාම උදේම ලස්සන මල් පොකුරක් අරන් ගිහින් ඇයට කතා කරනවා. ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ ඔයාට කතා කියන්න ආපු අලුත් යාළුවෙක් විදිහට. කවින් දිනපතාම ඇයට ඇඳ ළඟ ඉඳගෙන පොතක් කියවනවා. ඒ පොතේ තියෙන්නේ කවින් සහ නෙත්මිගේ ආදර කතාව. නෙත්මි ඒ කතාව අහගෙන ඉඳලා hina වෙලා කියනවා ඒ කොල්ලා එයාට ගොඩක් ආදරේ කරලා තියෙනවා නේද? කවින් කඳුළු හංගගෙන hina වෙලා කියනවා ඔව් මනටත් වඩා. කවින්ට හැම මොහොතකම තමන්ගේ ආදරය තමන්ව අඳුරගන්නේ නැති එක දරා ගන්න අමාරුයි. ඒත් ඔහු ඇය වෙනුවෙන් ඒ වේදනාව විඳ ගන්නවා. එක දවසක් කතාව අහන් ඉඳලා නෙත්මි හිමින් කවින්ගේ කම්බුවට අත තියනවා. මම ඔයාව දන්නේ නැහැ. ඒත් ඔයාව දකිද්දී මගේ හිතට පුදුම සතුටක් ආරක්ෂාවක් දැනෙනවා. එදා රෑ කවින්ගේ අත තදින් අල්ලගෙනම නෙත්මි සදහටම ඇස් පියා ගන්නවා. ඇය මිය යන්නේ ලස්සන හිනාවක් මුහුණේ තියාගෙන. හැබැයි ආදරය යනු ඇය ඔබව අමතක වූ දිනකදීත් ඇය වෙනුවෙන් මතකයන් තනියම හෝ ජීවත් කරවීමයි. ප්‍රේමය යනු අත්හැරීම නොව අවසන් හුස්ම තෙක්ම අත් නොහැර ළඟින් සිටීමයි.